විභාගයට යන්න කලින් වාගේ මතකය කියන වැදගත්ම සාධකය දෙගුණ තෙගුණ කරන විද්‍යාත්මක ක්‍රමයක්. ළමයි අද මම කියලා දෙන්නේ ඔයාලට විභාගයට යන්න කලින් වාගේ මතකය කියන වැදගත්ම සාධකය දෙගුණ තෙගුණ කරන විද්‍යාත්මක ක්‍රමයක්. මේ වීඩියෝ එක බලන සුවහසක් ළමයින්ගේ ජීවිත වෙනස් වේවි. හරිද? විභාගයට කෙටි කාලයයි තියෙන්නේ. වා A level කරන ළමයෙක් වුණත් O level කරන ළමයෙක් වුණත් A level වලට නම් මේ වීඩියෝ එක බලන්නේ වාට තියෙන විභාගෙට දින 30ක් වගේ මාසයක් වගේ. O level ළමයෙක් නම් විභාගෙට මාස 5ක් වගේ තියෙන්නේ. එතකොට හැම ළමයෙක්ම විභාගේ කටමුලට තියාගෙන ඉන්නවා. ඔයා පොඩි කාලේ ඉඳලම පාඩම් කරලා පන්ති ගිහිල්ලා ඉස්කෝල් ගිහිල්ලා හෙම්බත් වෙලා ඉන්නේ. සහ ඔයාගේ දෙමව්පියොත් එහෙමයි. ඒ වගේම මගේ ළමයි ඔයාගේ තියෙනවා ජීවිතේ ඩ්‍රීම් කියලා එකක්. එතකොට ඔයා කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා, කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙනවා, කවදා හරි ඉංජිනේර් කෙනෙක් වෙනවා කියලා ඔයා හීනමවනවා වගේම ඔයා වටා ඉන්න ඔයාගේ දෙමව්පියෝ නේද? ඔයාගේ ළඟම ඉන්න මිනිස්සු හීන මවාගෙන ඉන්නවා. ඒ හීන ඇස් ඉස්සරහම බොද කරනවද යථාර්ථයක් කරනවද කියලා තීරණේ ඔබේ අතේමයි. වෙන කවුරුවත් නෙමේ ඔයාගේ ජීවිතේට වග කියන්න ඕන. ඔයාගේ රිසල්ට් එකට වග කියන්න ඕන ඔබම තමයි. එහෙනම් ඔයාගේ මේ රිසල්ට් එකට වග කියන වෙලාවක් කරගන්න. හරිද? ඔයා මේක කරනවා කියලා හිත ශක්තිමත් කරගන්න. අපි හැමෝටම මේක කරන්න පුළුවන් මගේ පැටව. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේක බැලුවොතින් ගොඩම තමයි විද්‍යාත්මක ක්‍රමයක් කියන්නේ මෙහෙමයි. අපේ ළමයි කරන වැරද්දක් තමයි විභාගේ කටමුලට තියාගෙන ඔයා අවුරුදු දෙකක් තිස්සේ හෝ වේවා පොඩි කාලේ හෝ වේවා පාඩම් කරගෙන ඇවිල්ලා A level නම් අවුරුදු දෙකක් කියමු O level නම් ඔයා 6 වසරේ ඉඳන්ම මේකට මහන්සි වෙනවා ඉවරයක් නෑ. එතකොට අපේ ළමයි විභාගේ ලං වෙනකොට විභාග ආතතියත් එක්ක කරන වැරදි තමයි ඒ වැරදි වලින් උඩින්ම තියෙන වරද තමයි ඔයාට අමාරුම සබ්ජෙක්ට් එක අරගෙන පොත කියවගෙන යනවා එක හුස්මට. සමහර වෙලාවට අපේ ළමයි දවසේම පොතේ අපේ අම්මලත් කියනවා තාත්තලත් කියනවා අපේ ළමයි නම් පාඩම් කරනවා එහෙමයි අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් දාවි කියලා ආසූසට හීන මාලිකා තනලා ඉවරයි. එතකොට මගේ ළමයි ඔයාලත් එහෙමයි මම නම් පාඩම් කරානේ මම මෙච්චර පැය ගාණක් පාඩම් කරා මගේ මෙමරිය මෙච්චරක් තියෙනවා. එතකොට ඔයා විභාගෙට යනවා. විභාගේ ශාලාවට ගිහිල්ලා පේපරේ දැක්කාම ඔයාට දාඩිය දානවා. මොකද ඔයාට කරුණු මතක එන්නේ නැහැ මතකයට. මේකට හේතුව තමයි මගේ ළමයි අපේ ළමයි අර මම කිව්වත් වගේ පොත අරගෙන පාඩම් කරගෙන යනවා. ඊට පස්සේ ඔයාගේ මෙමරියට යන්නේ අර ඔයා දිගු කාලිනව පාඩම් කරපු දේ කෙටි කාලිනව මතකයක් බවට පත් වෙනවා. හැබැයි මේක දිගු කාලින මතකයක් බවට පත් වෙන්නේ නැහැ. ඔයා පාඩම් කරේ මොකද්ද ඒක මතක් වෙනවා. එතනින් එහාට ඔයා අද පාඩම් කරා නම් තව දවස් දෙකකින් තුනකින් සතියකින් බලනකොට ඔයා පාඩම් කරාද කියලා ඔයාටවත් හිතෙන්නේ නැති තරමට ඔයාට ලැජ්ජ හිතෙන විදිහට ඔයාව පත් වෙලා ඇති. ඒක තමයි යථාර්ථය, ඒක තමයි ඇත්ත, ඒක තමයි හැමෝටම තියෙන දැවෙන ප්‍රශ්නය. හැබැයි මෙහෙම පාඩම් කරා කියලා විභාග ගොඩ යන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාගේ අයියලා අක්කලා ඇති, ඔයාගේ ළඟ මිනිස්සු ඇති, නෑයෝ ඇති, ගමේ මිනිස්සු අයියලා අක්කලා ඇති නේද? මහලොකුට පාඩම් කළත් නෑ අර කැම්පස් එකේ මේ කැම්පස් එකේ ඒ ඩිග්‍රිය ගත්තා මේ ඩිග්‍රිය ගත්තා කියනවා. සමහර යෝන් ඉන්නවා පැය 24න් පාඩම් කරා නේද? ඉන්ටර්වල් එකටත් පාඩම් කරපු යෝන් ඉස්කෝලේ සමහර වෙලාවට ගාමන්ට යනවා ඇති. ඒකට හේතු ගණනාවක් තියෙනවා මගේ ළමයි. ඒ අර පාඩම් කරපු විදිය අවුලක්. හරිද? මම කියනවා හැමදාම මේ ලෝකේ දිනන්න නම් තියෙන්න ඕන අර වාසනාව කියන එකවත් කර්මය කියන එකවත් සබහාදාමෙන් එනවා කියන එකවත් එහෙම නැත්නම් උපතින් ගෙනවා කියන එකවත් නෙමෙයි මේ ලෝකේ මිනිස්සෙට දිනන්න තියෙනවා නම් තියෙන්න ඕන ආත්ම ශක්තිය උත්සාහය කැපවීම වගේම ඒ මිනිස්සයටත් ඒ ගැහණිටවත් ඒ කොල්ලටවත් ඒ කෙල්ලටවත් හිතා ගන්න බැරි විදියට මාස්ටර් ප්ලෑන් තිබ්බොතින් ඒ මිනිස්සයව ඒ ගෑණිව ඒ කොල්ලව ඒ කෙල්ලව නවත්තන්න බෑ. අධ්‍යාපනය විතරක් නෙමෙයි මම කියන්නේ ඕනම කෙනෙක්ට ඒ මිනිස්සයටත් වැඩිය ඒ මිනිස්සයාගේ හිතේ තියෙනවා නම් ශක්තියක් ඒ මිනිස්සයාගේ හිතේ තියෙනවා නම් ප්ලෑන් ගොඩක් ඒ ප්ලෑන් වෙනස් වුණොත් ඒ මිනිස්සයාව නවත්තන්න බෑ. ඒ වගේම තමයි ඕක ඔයාටත්. එතකොට මේක කොහොමද කරන්නේ? එතකොට කොහොමද සර් පාඩම් කරන්නේ? එතකොට මම මෙන්න මේකට විසඳුමක් විදියට මම කිව්වා විභාගෙට කෙටි කාලයයි තියෙන්නේ. විභාගෙට කලින් මතකයේ වාගේ දෙගුණ තෙගුණ කරන විද්‍යාත්මක ක්‍රමයක් කියලා දෙන්නේ. මෙන්න මේ විදියට පාඩම් කරෝතින් ඔයාගේ අම්මා තාත්තගේ හීනේ ඔයාගේ හීනේ ඇස් ඉස්සරහම යථාර්ථයක් බවට පත් වෙනවමයි. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න මගේ ළමයි. මෙන්න මේකයි වැඩේ. එතකොට මම
සිංහල ගුරුවරයෙක් නිසා O level A level දෙකම සිංහල අපේ ඔන්ලයින් ක්ලාස් යන නිසා සහ අපේ ඔඩියන්ස් එක ගොඩක්ම සිංහල ළමයි ඉන්න නිසා මම එක්සාම්පල් එකක් විදියට සිංහල සබ්ජෙක්ට් එකම ගන්නම්. එතකොට මේකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාට අමාරුම විෂය ඔයා කරන විෂය ධාරාව ඇප්ලයි කරන්න පුළුවන්. මම කිව්වා කලින්ම ඔයා මැත්ස් කරත් බයෝ කරත් නේද? ඔයාට මේක ඇප්ලයි කරගෙන ඔයාගේ ජීවිතය කියන මෙන්න මේ අධ්‍යාපනය කියන ලයිෆ් එක ලස්සනට සක්සස් කරගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි බලමු. ඔයා කොලයක් අරගෙන දාගන්න හෙඩ්ලයින් එකට මගේ පැටව විභාගයට කලින් මතකය දෙගුණ කරන විද්‍යාත්මක ක්‍රමය කියලා. විභාගයට කලින් මතකය දෙගුණ කරන විද්‍යාත්මක ක්‍රමය. මෙන්න මෙහෙමයි මගේ ළමයි වෙන්නේ. ඔයා දැන් ඔයාගේ සබ්ජෙක්ට් එක හිතින් හිතා ගන්න. ඔයාට සිංහල අමාරු නම් මේ විදිහට කරන්න. ඔයාට වෙන විෂය ධාරාවක් අමාරු නම් ඒ සබ්ජෙක්ට් එකේ අදාළ පාඩම දැන් හිතට ගන්න. මෙහෙමයි. මම සිංහල වලින්ම උදාහරණයක් කියලා දෙන්නම්. A level ළඟ වෙන නිසා A level සබ්ජෙක්ට් එකේම සිංහල වලට උදාහරණයක් කියන්නම්. ඔයා හිතන්න ඔයා මේ වෙලාවේ විචාරයක් පාඩම් කරන්න යනවා. දැන් අපේ ක්ලාස් එකේ නම් 26 උන්ට අවසාන මාසයේ විචාර අනුමාන පන්තියක් තියෙනවා. අනුමාන විචාර 100ක් උගන්වනවා. අවසාන දින 30. එතකොට මගේ ළමයි ඔයා විචාරයක් අපේ ක්ලාස් එකේ පාඩම් කරනවා කියලා හිතන්නකෝ. ඔයා පාඩම් කරන්නේ සද්ධර්ම රත්නාවලියේ විචාරයක්. මොකද්ද? සද්ධර්ම රත්නාවලිය. හරිද? සද්ධර්ම රත්නාවලියේ විචාරයක් පාඩම් කරන්නේ. මෙහෙමයි. මේක කරන්නේ පියවර කිහිපයකින්. හරි? මේකට මම ආයෙ කියනවා ඔයාට අදාළ සබ්ජෙක්ට් එක ඇප්ලයි කරගන්න. මම සිංහල වලින් උදාහරණයක් දෙන්නේ A level සිංහල වලින්. හරි? මම ආයෙ කියනවා ඔයාට අදාළ සබ්ජෙක්ට් එක ඇප්ලයි කරගෙන මේක ඔයා ගොඩ දාගන්න. මේක ඕනම සබ්ජෙක්ට් එකකට ඕනම විෂය ධාරාවකට පොදුයි. හරිද? මේක විද්‍යාත්මක ක්‍රමයක්. මගේ ළමයි ඔයා විචාරයක් බලනවා. දැන් අපේ ක්ලාස් එකේ විචාර ඕන තරම් දෙනවා නේද? මං කියනවා මෙහෙම පාඩම් කරපළ මෙහෙම පාඩම් කරපළ ගොඩක් එවුන් කරන්නේ නැති ඕක. හැබැයි කරන එවුන් ගොඩ යනවා. එතකොට මෙහෙම ඔයා විචාරය ගත්ත අතර ඔයා මේක මුලින්ම ඉඳන් අගට කියෝගෙන යන්නේ නැහැ නේද? අර දුන්න ගමන් කාලා දාන්නේ නැහැ. ඔයා මේක කරන්නේ පියවර කිහිපයකින්. හරි? පියවර කිහිපයකින්. දැන් මම බෝඩ් එක මකනවා. මේක ඕනනම් කොලේකට ගන්න. හොඳයි ඕනනම් නෙමෙයි අනිවාර්යෙන් ගන්න. ඔයා පළවෙනි පියවරට කරන්න ඕන මගේ ළමයි. පළවෙනි පියවරට කරන්න ඕන. ඔයා දැන් දන්නවා විචාරයක් ලියන පොයින්ට් තුනක් තියෙනවනේ. පොයින්ට් තුනක් තියෙනවා. එකට එන්නේ හැඳින්වීම, දෙකට එන්නේ අන්තර්ගතය, තුනට එන්නේ නිගමනයනේ. හැඳින්වීම, අන්තර්ගතය, නිගමනය. ඔයා මුලින්ම දැන් මේ ඔයා පාඩම් කරන එක හිතන්න ඔයා ටොපික් එකක් පාඩම් කරනවා නම් ඡේද 10ක් තියෙනවා නම් ඒක කැටගරි කරගන්න. ඒක කොටස් වලට වෙන් කරගන්න. ඡේද 10ම එකපාර කියවගෙන යන්නේ නැහැ. ඕනම විෂයකට මම මේ කියන්නේ. මේක දැන් විචාර වලටත් අදාළයි. හරිද? දැන් ඔයා සද්ධර්ම රත්නාවලි විචාරයක් පාඩම් කරනවා නම් ඔයා මේක මුලින් ඉඳලා අගට කියවගෙන යන්නේ නැහැ. ප්‍රශ්නේ බැලුවා. හරි ප්‍රශ්නේ පළවෙනියටම තියෙන හැඳින්වීම කියන එකනේ. අන්න හැඳින්වීම ඔයා බලනවා. හොඳට අවධානයෙන්. හරිද? අවධානයෙන් හොඳට බලනවා. හැඳින්වීම හරි. හැඳින්වීම දැන් සද්ධර්ම රත්නාවලි හැඳින්වීම නම් මෙහෙම පටන් ගන්නවනේ අපේ ක්ලාස් වලනේ. පුරාතන ගද්දේ සද්ධර්ම රත්නාවලි කිව්වාම නේද? සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ විදිහට හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී යුගයක් තමයි දමදෙනි යුගය. මේ දමදෙනි යුගයේ සුවිශේෂීම ග්‍රන්ථයක් තමයි සද්ධර්ම රත්නාවලි. මම මේ කියවන භාෂාවෙන් කියන්නේ. හරිද? එතකොට ඔන්නෝම කියලා මම කියනවනේ විස්තරයක් නේ. මතකද මන්දා? එතකොට මගේ පැටව මේක ඔයා හොඳට අවධානයෙන් බලනවා. හරි නෝට් එක බලනවා. නෝට් එක බලලා ඔයා හයිලයිට් කරගන්න ඕන ඔයාගේ හිතින්ම මොකද්ද පළවෙනි පියවරේදී ඔයා හයිලයිට් කරගන්න ඕන ඔයාගේ හිතින්ම මේකේ හයිලයිට් වෙන්න ඕන. මේකේ මොනවද ලක්ෂණ ටික. ඒ කියන්නේ හිතන්නකෝ හැඳින්වීමේදී ඔයා දැනගන්න ඕන දැන් හිතන්න මම මේක මේ සබ්ජෙක්ට් එකේම මේ විචාරයටම දාලා බලන්න පෙන්නන්නම්. ඔයා මේකේදී යුගය ගැන අවධාරණය කරන්න ඕනනේ. යුගය, කතුවරයා. අන්න මේවා හයිලයිට් වෙන්න ඕන ඔළුවෙන්. කතුවරයා. ඉතින් හයිලයිට් වෙන්න ඕන. කතුවරයා, සියවස. කෘතිය නම නේද? කෘතිය නම නේ? ඒ කෘතිය ලියන්න අරමුණ. මෙන්න මේ ටික ඔයා හයිලයිට් කරගන්න හිතින්. මොකෙන්ද කරන්නේ? හිතින්. දැන් මේක ඔයා පොලිටිකල් සයන්ස් කරත් නේද? දේශපාලන විද්‍යාව යනු කුමක්ද නේද? දේශපාලනේ කොහේ
මොන රටෙන්ද ආවේ නේද? අන්න ඒ වගේ දේශපාලනයේ පුරෝගාමී වුණේ කවුද නේද? අන්න ඒ වගේ මොන සියවසේද? අන්න මේකට අරමුණු මොනවද වෙලා තියෙන්නේ? ඔය වගේ කැටගරි තියෙනවනේ මගේ ළමයි. ඔයා BC කරත් එහෙමයි නේද? බ්‍රාහ්මණ ධර්මය කියන්නේ මොකක්ද නේද? එතකොට මේ බමුණෝ හඳුන්වලා දුන්න දහම්වල් මොනවද නේද? එතකොට නිර්මාණවාදය කියන්නේ මොකක්ද? ඔන්න ඕවා ඔයා ඇප්ලයි කරගන්න ඕන. හරිද? එතකොට මෙන්න මෙහෙමයි හැම දෙයකටම දැන් ඔය බයෝ වගේම ඒ වගේම මැක්ස් වල නම් මම සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ඔයාලට අදාළව මැක්ස් නම් ඉතින් පාඩම් කරන එක නෙමෙයි හදන එකක් නේ ගන්න නේද? එතකොට ඒවට අදාළව මේකෙන් ගන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. එතකොට මම පැටව ඔන්නෝම ඔයා හිතින් දැන් මවාගත්ත ඔයාට කියෙව්වා හිතින් මවාගත්ත හයිලයිට් වෙන්න ඕන ටික හරි හිතිනුත් මවාගත්තා. ඔයා දැන් ඒ ਵਿਚාරේ හරි ඒ නෝට් එක හරි ඔයා වැහුවා. දෙවනි පියවරට එනවා අපි. දෙවනි පියවරට ඇවිල්ලා ඔයා මොකද්ද කරන්නේ? හිස් කොලයක් ගත්තා. ඔන්න දැන් කියෙව්වා. ඕකේ. දැන් මතකයි හිස් කොලයක් ගත්තා. හිස් කොලේ අර කියවපු ටික ඔයා හැඳින්වීමේදී කියවපු ටික මතකෙන් ඒක බලන්නේ නැහැ හොඳේ. පොරින්වත් බලන්නේ නැහැ. හිතට එකග වෙන්න. ඔයා මෙතනදී හොර වැඩක් කරොත් ඔයා තමයි කෙලවෙන්නේ හොඳේ. ඔයාගේ අම්මා තාත්තවත් ළඟම ඉන්න මිනිස්සුවත් එහෙම නැත්නම් සර් කෙනෙක්වත් මිස් කෙනෙක්වත් නෙමෙයි කිලෝ ගන්නේ. ඔයා තමයි ලයිෆ් එක කිලෝ ගන්නේ. එහෙම කරන්න එපා. හරි. හිතට එකග වෙන්න මෙතනදී. උපරිම එතකොට ඔයා අර හැඳින්වීම ඔයාට මතක විදිහට අමුවෙන් ඔයාගේ භාෂාවෙන් ලියනවා. මතක විදිහට අමුවෙන් ඔයාගේ භාෂාවෙන් ලියනවා. ඕකේ. ඊට පස්සේ ඔන්න ලිව්වා පියවර අංක 3ට යනවා. ඔයා අර අපේ විචාර නෝට් එක හරි එහෙම නැත්නම් වෙන සබ්ජෙක්ට් එක නෝට් එක හරි ගත්තා. හරිද? නෝට් එක ගත්තා. ඔයා ලිව්ව එකයි ඒ නෝට් එකයි කම්පෙයාර් කරනවා. සංසන්දනය කරනවා. හරිද? සංසන්දනය කරනවා. මම මොනවද ලියලා නැත්තේ? මොනවද ලියලා තියෙන්නේ? අන්න ඔයාලට ජම්මක් එනවා. හරි. මම මේ ටික ලියලා තියෙනවා. සද්ධර්ම රත්නාවලිය දඹදිනි සාහිත්‍ය සමය තමයි ලියවිලා තියෙන්නේ. ධර්මසේන හාමුදුරුවෝ තමයි ලියලා තියෙන්නේ. 13 වන සියවසේ තමයි ලියවිලා තියෙන්නේ නේද? සද්ධන ධර්මදන රත්නදන ආවලිය කියලා සද්ධර්ම රත්නාවලිය කියලා තියෙනවා. යහපත් ධර්මයේ ඇමිනෝ මැණික් පෙළ කියලා තියෙනවා. හරිද? අන්න ඔයා ඒ ටික ලියලා තියෙනවා මගේ පැටව. අන්න ඔයාට ගැම්මක් එනවා. ඔයා කතා 310ක්ද තියෙන්නේ 315ක්ද තියෙන්නේ කියලා අමතකයි. ඔයා ලියනවා කතා 315ක් තියෙනවා කියලා. වැරදීනේ. එතකොට කතා 310න් තියෙන්නේ. එතකොට අන්න ඔයා ඒකට පොඩ්ඩක් හයිලයිට් කර ගන්නවා රතු පෑනක් අරගෙන. ඔයාට වැරදුනා. අන්න තුන්වෙනි පියවරේදී කරන්නේ ඔයා ආයේ ඒක බැලුවා. බලලා තුන්වෙනි පියවරේදී කරන්නේ ඔයාට වැරදුන හන්දා ආයේ පාරක් හැඳින්වීම ඔයා මතකින් වැරදුන ඒවත් හොඳට ફોකස් කරලා ඔයා ආයෙ ලියනවා. ඔයාට වැරදුනේ කොතනද ඒව අවම කරලා ලස්සනට ඔයාට හැඳින්වීම ඔයාගේ වචනින් ඔයාගේ අදහසක් විදියට ඔයාට එනවා තුන්වෙනි පියවරේදී. ඔන්න හැඳින්වීම ඕකේ ක්ලියර් මතකෙන් ලියන්න පුළුවන්. ගිරාපෝත ක්‍රමයක් නෙමෙයි. ඔයා ස්වාධීන වෙන්න. එතකොට මෙන්න මෙහෙම වැඩක් වෙනවා. හරිද? ඔන්න තුන්වෙනි පියවර. ඊට පස්සේ මගේ පැටව හතරවෙනි පියවර. හතරවෙනි පියවර. දැන් ඔයාලා දන්නවා විචාරය ලියනකොට හැඳින්වීම එක අන්තර්ගතයේ දෙක නිගමනයේ තුන කියලා. ඔන්න හතරවෙනි පියවරට එනකොට ඔයාට අන්තර්ගතයට වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සබ්ජෙක්ට් එක නම් ඊළඟ ඡේදයට වගේ එන්න පුළුවන්. ආයේ බලනවා නෝට් එක. ඒ කියන්නේ අන්තර්ගතයේ දැන් අන්තර්ගතේ නම් සිංහල වල විචාර අනුව උද්දුතේ බලනවා පාඩම් කරනවා නේද? නුගගස මහත්පත් නුගපලයේ කුඩා වන්නාසේ කියලා පාඩම් කරනවා. මේක ඔයා විස්තර කරනවා. අන්න ඒක ඔයා දැන් මතක අලුත් කරනවානේ. රිපීට් කරනවා මතකය. එතකොට මගේ ළමයි අන්න ඒ කොලේ තිබ්බ එක පාඩම් කරා. ඔයා ඒ කොලේම හරිද ඊළඟ පිටුවට ගත්තා. ඔයා ඒක ලියනවා. හරි නුගගස මහත්පත් නුගපලයේ කුඩා වන්නාසේ නේද? එතකොට ඔයා ඒක ලියලා අර විස්තරය ඔයා ලියනවා විචාරයට අනුව විස්තරය ලියනවා. මේක වෙන සබ්ජෙක්ට් එකකට අනුව නම් ඊළඟ ඡේදෙ තිබ්බ එක ඔයා මතකින් පාඩම් කරා. අන්න ඒක මතකින්ම ලිව්වා. හරිද? නෝට් එක බැලුවා පාඩම් කරා. ඒකේ අදාළ කරුණු ටික ඔයා අමුවෙන් ලිව්වා. අර කලින් වගේම තමයි. හරිද? ඕකේ. ඊට පස්සේ ආයෙ ගත්ත නෝට් එක. එහෙම නැත්නම් විචාරය ආයෙ ගත්තා. ඔයාට මොනවද උපෘත පාඩම මිස් වුනේ? මොන වචනේද මිස් වුනේ කියලා බැලුවා. හරි. මිස් වුණ ටික හයිලයිට් කරගත්තා. ආයෙ පාඩම් කරා. ආයෙ පාඩම් කළා. ආයෙ මතකෙන් ලිව්වා. අන්න වැරදිච්ච තැන් ටික අවමයි. වැඩේ ක්ලියර්. වැඩේ කිය මාර ගැම්මක් එනවා. ඊට පස්සේ ඔයා මෙතනට වෙනකන් වැඩේ ඕකේ. හරිද? පහට දාන්නම් ආයෙ වැරදි නිවැරදි කිරීමනේ. පස්වෙනි පියවරට වගේ දාන්නම්. ඔයා දැන් මේ හතරවෙනි පියවරේ කියලා අන්තර්ගතයේ ආයෙ බලලා ලිව්වනේ.
අන්තර්ගතයේ වැරදුන තැන් ආයේ පස්වෙනි පියවරට එනවා. අන්න පස්වෙනි පියවරේදී වැරදුන තැන් නිවැරදි කරලා ඔයා ලියනවා. හරි. ඕකේ. ඔන්න දැන් ඔයා හැඳින්වීමේ ඉඳලා අන්තර්ගතයට වෙනකන් ඔයාට සුපිරියට ඕකේ ආයේ අහන්න දෙයක් නැහැ. වෙන සබ්ජෙක්ට් එක නම් පොලිටිකල් වගේ නම් නේද? දේශපාලන යනු කුමක්ද? අන්න ඡේද පහක් තිබ්බා. ඡේද පහම ඔයා ලිව්වා. හරි. සුපිරි. ඔයාගේ වචනෙම ලියන්න පුළුවන්. ඕකේ. වැඩේ ඕකේ. ඊට පස්සේ අවසාන පියවරට එනවා. ඒ කියන්නේ අවසාන ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ දැන් හිතන්නකෝ දේශපාලන යනු කුමක්ද කියලා අවසානයේකට අන්න මගේ පැටව ඔයා මොකද්ද කරන්නේ? අවසානයත් එහෙමම පාඩම් කරා. හරිද? දැන් සිංහල සබ්ජෙක්ට් එක නම් මගේ ළමයි සද්ධර්ම රත්නාවලී නිගමනයනේ. නිගමනය ගහන වෙලාව. නිගමනය ඔන්න දැන් ඔයා පාඩම් කරා. හරි පාඩම් කරලා පොලේ වැහුවා. අන්න පොලේ වහලා මගේ ළමයි ඔයාගේ වචනින් ඔයා ලියනවා. ඔයාගේ වචනින් ඔයා ලියනවා නිගමනය. ඊට පස්සේ අන්න නිගමනය ලිව්වා. ඔයාට වැරදිලා තියෙන වචන දෙක තුනක්. ඊට පස්සේ ආයෙත් පොලේ වැළුවා. හත්වෙනි පියවරට ඔයා ඒ බලපු ටික වැරදුන ටික ආයෙ පොලේට ගන්නවා. පොලේට අරගෙන ඔයා නිගමනය ලියනවා සිම්පල් විදියට. හරිද? ආයෙ ක්ලියර් එකටම නිගමනය ලියනවා. ඊට පස්සේ ඔයා දන්නේම නැතුව විචාරේ පාඩම් කරලා ඉවරයි. පාඩම් කරලා ඉවරයි කියන්නේ ඔයාගේ හිතට එකදව මගේ රත්තරන් පැටව ටික ඔයාට විචාරේ ඇස් පියාගෙන උනත් ලියන්න පුළුවන්. ඇස් පියාගෙන උනත් ලියන්න පුළුවන්. ආයෙ අපේ නෝට් එක අල්ලන්නවත් ඕනේ නැහැ. හරි? නෝට් විසික් කරලා දාන්න පුළුවන්. හරිද? එච්චට ඔයාගේ කැපැසිටිය ලොකුයි දැන්. එච්චට ඔයාගේ මෙමරිය ෆුල් වෙලා තියෙනවා ක්ලියර්. හරිද? ඔයා පාඩම් කරපු දේවල් අන්න ගබඩා කරගත්තා. මේක ඔයා ජීවත් වෙන්නේ කොච්චරද කියලා මන් දන්නේ නැහැ. එච්චරකට ඔයාට වැදගත් වෙනවා. එච්චරකට මතකය ආයේ తాවකාලිකව නෙමෙයි ස්ථීරව පදිංචි කරුවෙක් බවට මතකය කියන එක පත් වෙනවා. මෙහෙම පාඩම් කරොතින් ඔයා නවතින්නේ ඔයා හිතන්නේවත් නැති දුරකට ගිහිල්ලා. ඔයා මෙහෙම පාඩම් කරොතින් ඔයාට ලෝ ෆැකල්ටි යනවා කියන එක මහ ලොකු කච්චක් වෙන්නේ නැහැ. හරිද? ඔයා මෙඩිසින් යනවා කියන එක මහ ලොකු හීනයක් වෙන්නේ නැහැ. ඔයා ඉංජිනේර කෙනෙක් වෙනවා කියන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඇත්තටම මේක කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරලා බලන්න. හරි? විභාගයට කලින් මතකය කියන එක දෙගුණ තෙගුණ වෙලා ඔයා නතර වෙන්නේ මෙන්න මෙතනින් මේක අල්ලගත්තොතින් හරියට අල්ලගන්න මේක කරලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මේක අදහසක් දක්වලා යන්න කොහොමද වැඩේ කියලා. තව විද්‍යාත්මක ක්‍රම ගේනවා. channel එක subscribe කරලා තියාගන්න සචින් දේවරංග YouTube channel එක. එහෙනම් මගේ ළමයි වාගේ අදහසක් උදහසක් ගුණදොස් දාන්න කමෙන්ට් එකට කොටාගෙන යන්න. ඒව මතකයේ රැඳෙනවා. හැමෝටම ආදරේ. मैं अनंत भूपे में पूरा